මගේ කියන්නේ නැහැ. Okay. අපි මේ විශ් කරන්න ඕනේ නේ. චුට්ට මේ පැත්තට ආවනම් හරි. මගේ පැත්තට. Happy New Year. Happy New Year. සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ වැඩි කට්ටිය නැතුව දැන් කට්ටිය නිදි ඇති. ඕනේ මේ ටයිම් එකේ. ඕනේ. මේ ටයිම් එකේ ඉතින් ටයිම් එකනේ. කමක් නැහැ අපි ඉතින් අපි කිව්ව එනවා කියලා චුට්ට පරක් වුණා හැබැයි කොහොම හරි ආවනේ. ඉන්න. ඔව් කට්ටිය ඉන්න. ඉන්නෝනේ මම හිතන්නේ දැන් කල්පයකින් විතර මම ලයිව් ආවේ. බෑ නෑ වැඩි. ටිකක් එන අඩුවේ. ඕනේ හැබැයි එන අඩුවේ කියලා මම මේ ලයිව් එන්නෙම නෑ. සාමාන්‍යයෙන් මේ එන්න ඕනේවා. ටිකක් ඇවිල්ලා චුට්ටක් කතා කරන්න ඕනේ කට්ටියත්. ඔව් කට්ටියත් එක්ක කතා කරන්නේ නැති හින්දා තමයි ගොඩක් මේ මට එන්නේ හිතුනේ. මගෝ මාර සේනාවක් වරින්න ඕක හිතා ගන්න බෑ සේනාව ගැන වගේ ෆෑන් බේස් එක නම් ඉස්සර නම් ඒ කියන්නේ ඉස්සර නම් අපි හොඳ සම්බන්ධතාවයක් තිබ්බා. මේ ඊට පස්සේ මම සෝෂල් මීඩියා වලින් පොඩ්ඩක් අයින් වුණානේ. සෝෂල් මීඩියා හිටියේ නැහැ. ඉතින් ඒකෙන් පොඩ්ඩක් අපි පොඩ්ඩක් ඈත් වුණා ඉතින්. ඔහරි කම්මැලිනේ සෝෂල් මීඩියා වලින්. මම කැමති නැහැ ඒකට. ඒක මට ඩිස්ට්‍රැක්ට් වෙනින්න. හරි මේ ස්මෝගා මේ ඇත්තටම මේ අපි මේ දැන් ලයිව් ඇවිල්ලා අපි ඇති වැදගත් දෙයක් කතා කරමු. අනිවාර්යයෙන්. හරිද? මේ මම ඇත්තටම ඔයත් එක කාලයක් තිස්සේ අහන්න හිටපු ප්‍රශ්නයක් මේ මම දැන් ඔයාගෙන් අහන්න හදන්නේ ලයිව් වගේ කට්ටියත් ආගෙන මම ෂුවර් මේක මේ මම ඔයාගේ පර්සනලි ආසම සින්දු වලින් එකක්. ඕකේ. ඔයාගේ සින්දුවේ ඔයාගේ වර්ස් එක. හරි. තන්ත්‍ර. ඕකේ. හරිද? ඕකේ. හැබැයි මට ඒකේ සමහරක් තැන්වල හිතෙනවා ඒකේ මේ මම ඔයාගේ ගෝලයක් නේ. ඒකට මට හිතෙනවා සමහරක් තැන්වලදී ගුරුතුමා මොනවා හරි හංගලා දේවල් මේ කියන්න හදනවදෝ කියලා. හරිද? ඊට පස්සේ මට ඔක අහන්න හිතුණා කීප පාරක්ම. අහන්න වෙලා සෙට් වෙනවා. ඉතින් මං හිතුවා අපි දැන් ඔක ගැන කතා කරමු කියලා. අපි කඩමු දෙකේ එකෙන් එක බාරකින් බාර. කඩමු කීයක් කියනවද? 86ක්. ඕකේ. අපි 100ක් වුණාම කඩන්න පටන් ගමුද ඒක? 100ක්. එතකන් එහෙනම් අපි වර්ස් එක ගහමුද? ඕකේ. ලයිව් ගියමුද? ඕකේ. හරි. යා. කාගෙන්වත් අහන්න මං හරිද? මම හරි නම් මට හරි. වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කාට හරි. මනින්න කලින් කන්නඩියෙන් බැලුවා නම් වඩා හරි. වැරදි තීරණයක් නොගෙන හිත මග හරි. ගුණාර නුගුණ ආවේ නැහැ අම්මා තාත්තා ගාවින් මල්ලිමයි ඇස්සරිය සිරසෙතිය සරසවි. විනාශකාරී පිරිස් සංගීත රසේ වනසාවි. උන්නසන්න බැසමේ අසම සම බර අවි. උන් කිව්වේ අතරි දරා ගන්න බැරි වූ විට දුක දකිද්දිත් මනෙන් උදමු වැනි මුසිල උන්ට පුදන උණු තින්නවා මැටි බුදින පිරිත හැන විට යකුන්ට බැරිලු ඉන්න උඹලා කද්දි මොල අපි සුද්ධ කළා වඩෙන් එන්න ගොඩ අපි යුද්ධ කළා කලාව ගුණාත්මකව ප්‍රගුණ කළා මේ වගේ වදන සුරන්න බැද සුද්දරව තන්ත්‍ර ලියන ඉතිහාස ග්‍රන්ථ රන්න කුරින් නොහැකි වනසෙම කන්න කෙන්ද උඹ ඉන්නේ පාත් වෙන කන්ද උඹට දරන්න පුළුවන්ද අන්ද මන්ද වන කරනව මන්ද මදන් නොදන්න මගංගවක් වදන්ම තමන්ව දන් දුන තන්ත කදන්නේ මන්දකිනි කලම්බන් නම බවත්‍ර පදන්න මදව තවත් පද බන්ධන අවශ්‍ය මත් අවසනයි මම රන්ද නැවස් කළ සිදුරු පියවි ඇසින් හංග සවන්වකි බරණ දිවසි බලයි ලංකාව ඔයන්නනේ අපේ පොඩි ස්පෙෂල් සීන් එකක් තියෙනවා එකක් නෙමෙයි ගොඩක් තියෙනවා ඒ කියන්නේ මම මගේ ඔය වර්ස් එක ගහලා ඉවර කරන්නේ මගේ හුස්ම ඔක්කොම ඒකින් අය අන්තිම වචනේ අන්තිම අකුර ගොම හුස්ම ටිකක් ඉවරයි ඒක එතනින් එහාට අකුරක්වත් කියන්න බෑ. බෑ. උපරිම ගහලා තියෙන එක. ඒ උපරිම මගේ ඒ කාලේ තිබිච්ච මගේ අර ලං කැපැසිටි එක තමයි පේන්නේ. මේ තන්ත්‍රා මේ ඔය කියන්නේ අපි කරන්න ගත්තම මම තාම අපි 100ක් වෙනකන් ඉන්නවනේ. 140යි. අම්මෝ. ඇවිල්ලා. එහෙනම් මං කියන්නේ අපි පටන් ගමු එහෙනම් මේ කඩමු එහෙනම් අපි. නැත්තම් අපි පොඩක් ඔකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරමුද? මොනවා කියද? ඒ කියන්නේ කොහොමද ඔය තන්ත්‍ර ට්‍රැක් එක යන්නේ? ඔයගේ මල්ලිත් එක කරන්නේ රිසිත් එක්ක. ඔව්. පොඩක් කොහොමද ඒක ආවේ කියලා අපි චුට්ටක් කතා කරමු. ඒකත් එක්කම යමුනේ. හරි. හරිද? දවසක් මම ගෙදර ඉන්නවා. ඉන්නකොට මල්ලි ආවා. මල්ලි ඇවිල්ලා ඔරියොත් ඒ ලයිව් එක. හරි ඊට පස්සේ මල්ලි ඇවිල්ලා මට කිව්වා සින්දුව දීලා මට කිව්වා එයා ඒතොර වර්ස් එකයි කෝරස් එක රෙකෝඩ් කළා. මට කිව්වා මේක නම් තමුසෙත් එක්ක කරන්නමයි කරේ කියලා. ඊට පස්සේ මං කිව්වා කියලා ගත්තා. අර්නිල දැම්මට වටිනාකමක් දෙන්න ඕනේ ඒක. ඊට පස්සේ මම කල්පනා කරා මම එහෙනම් මේක මම ඉක්මනට ලියනවා කියලා. හරිද? ඉක්මනට ලියනවා කියලා කල්පනා කරා. ඊට පස්සේ මම වෙලා බැලුවා මම ඒ රැප් එක විනාඩි 25කින්. නෑ. ඔව් විනාඩි 25කින්. ඔව්. චී.
එයාට වටිනාකම දෙන්න ඕනින්දා මම එක ගත්තා හරි. එතකොට විනාඩි 25යි. එතකොට කඩන්නද මං එයා? ඔයා කියන්නේ මේ තන්ත්‍ර ලියන්න ඔය විනාඩි 25කේ. ඔව්. ස්මෝගා. කඩු. කඩු. ස්මෝගිය වතුර බොත්. වතුර බොතලයක් ගන්න තිබ්බ වෙලා කරන්නේ. ඕකේ. කඩුම. නෙමෙයි. එයා මාර ගන්නවා. කාගෙන්වත් අහන්නේ මං හරිද මම හරිනම් මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කාට හරි. එතකොට කාගෙන්වත් අහන්නේ මං හරිද මම හරිනම් ඒ කියන්නේ මම කාගෙන්වත් හරිද කියලා අහන්නේ මම හරිනම් මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කාට හරි. ඒ කියන්නේ අර ඒක බලන එක අහන එක්කනට මුලින්ම ඇන්නේ කාගෙන්වත් අහන්නේ මං හරිද මම හරිනම් මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කාට හරි කියන්නේ. මං කියන්නේ මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කාට හරි. හරිද? ඊට පස්සේ මනින්න කලින් කන්නාඩියෙන් බැලුවා නම් වඩා හරි වැරදි තීරණයක් නොගෙන හිත මග හරි. ඔකේ ඒ කියන්නේ මම මනින්න ඉස්සෙල්ලා කන්නාඩියෙන් ගිහලා බලන්න. කන්නාඩියෙන් ගිහලා බැලුවට පස්සේ ඔයා වැරදි තීරණයක් ගන්න නැතුව ඒක මග හරි කියලා කියනවා. මොකද්ද වැරදි තීරණේ? මම මනින්නේ. හරි. ඊට පස්සේ වඩා හරි වැරදි තීරණයක් නොගෙන හිත මග හරි. ගුණාර නුගුණ ආවේ නැහැ අම්මා තාත්තා ගාවින් මල්ලිමයි ඇස්සරිය සිරසතියන් සරසවි. ඒ කියන්නේ ගුණර නුගුණ ආවේ නැහැ අම්මා තාත්තා ගාවින් කියන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි වැරදි දේවල් ආවේ නැහැ. හරි දේවල් තමයි ආවේ. මල්ලිමයි ඇස්සරිය සිරසතියන් සරසවි කියලා කියන්නේ අපේ අම්මයි තාත්තයි ඒ කාලේ ඒ කියන්නේ අර ඒගොල්ලොන්ගේ ඊර එකේ අර මුතුහර කියලා තියෙන්නේ ඒක තිබ්බේ. අන්න ඒකේ අර සභාපති ලේකම් මර එහෙම සින්නලා ඉඳලා තියෙන හරිද? එතකොට මේ අර ඒ දෙන්න තමයි සුපිරි තරුද කියලා. හරිද? ඉතින් අර ඒ දෙන්නගේ තමයිනේ අපි. ඉතින් එතකොට ඒ දෙන්නත් අර අපේ අම්මටත් තියෙනවා ඒ කියන්නේ ඒ පැත්තෙන් හැකියාව. අපේ තාත්තටත් මියුසික් පැත්තෙන් හැකියාව. ඉතින් අර ඉතින් ඒ දෙන්නගෙන් ආපු හින්දා අපි ඉපදෙනකොටම සරස්වති නළල හිටියා කියලා කියන්නේ. ඊට පස්සේ මල්ලි ඇස්සරි සිරසෙන් සරස විනාශකාරී පිරිස් සංගීත රසය වනසාවි උන්නසන්න බැස්සෙමේ අසමසම බරාවි. ඒ කියන්නේ ওই කාලේ මේ පොඩ්ඩක් අර රැප් නිකන් කැවෙන ගමන් තමයි තිබ්බේ. ඒ කියන්නේ මේ රැප් පොඩ්ඩක් චාටර් කරන කට්ටිය ඇවිල්ලා එහෙම සින්නේ. ඊට පස්සේ මම කියන්නේ විනාශකාරී පිරිස් සංගීත රසය වනසාවි. දැන් මේ මුම්මේ මේ විනාශකාරී සෙට් එක ඇවිල්ලා මේ කනවා ඒගොල්ලෝ අයින් කරන තමයි බැස්සෙමේ බරාවි. අසමසම බරාවි. බරාවි සීන් එකයි ඊට පස්සේ නැසනේ බැස්සෙමේ අසමසම බරාවි. උන් කිව්වේ අතාරි දරා ගන්න බැරි වූ විට දුකයි දකිද්දිත් මානෙන් නුදම්මු මැනි මූසිල. ඒ කියන්නේ උන් කිව්වා උන් හිතුවේ නෑ මේක මම සවයි වෙයි කියලා. ඒ කියන්නේ මගේ ස්ට්‍රගල් එකත් එක්ක උන් හිතුවේ නෑ මම සවයි වෙයි කියලා. උන් හිතුවේ මම අතාරි කියලා. හරිද? ඒ කියන්නේ හැලෙයි කියලා හිතුවේ. හරිද? ඒ කියන්නේ මම ඉතුරු යන්නේ නැහැ. ඒ කියන්නේ සීන් එක කියන්නේ මැනි මූසිල. ඒ කියන්නේ මට එහෙම කියන්නේ මම කියලා දීපු. හරිද? උන්ට පුදන උනුත් ඉන්නවා වැටි බුදින. ඒ කියන්නේ අර ඒගොල්ලෝම ලොක් කරගෙන ඉන්න කට්ටිය ඉන්නවා. එතන මම පොඩ්ඩක් අර ඒගොල්ලෝ අර එහෙම නැතුව කරන ෆෑන්ස්ලා. උන්ට පුදන උනුත් ඉන්නවා වැටි බුදින පිරිත් ඇහෙන විට යක්කුන්ට බැරිලු ඉන්න. කියන්නේ දැන් මේක තමයි පිරිත. පිරිත දැක්කම යක්කුන්ට දැන් මම ඊටසේ ඇහෙනකොට යක්කුන්ට ඉන්න බෑ. හරිද? පිරිත් ඇහෙන විට යක්කුන්ට බැරිලු ඉන්න. Sandreams is watching. හරිද? උඹලා කද්දි මොළ අපි සුද්ධ කළා. වලෙන් එන්න ගොඩ අපි යුද්ධ කළා. ඒ කියන්නේ අපි අපේ අර ස්ට්‍රගල් එක. ඒ කියන්නේ අපි මේ කට්ටිය මොළ කද්දේ අපි ඒක ඇසින්නේ අපි දැන් මර අපි නිකන් ගන්නේ ඔහේ නිකන් මේ ගොම් ජෝක් දාගෙන එහෙම හිටියේ නෑ. අපි ස්ට්‍රගල් එකේ හිටියේ. අපි ඒ කියන්නේ අපි හැමතිස්සෙම ස්ට්‍රගල් එකේ තමයි හිටියේ. එතකොට අපි සුද්ධ කළා වලෙන් එන්නකොට අපි යුද්ධ කළා. කලාව ගුණාත්මකව ප්‍රගුණ කළා මේ වගේ වදන සුරන්න බෑ සුද්ධරවත්. ඒ කියන්නේ මම මගේ ආර්ට් එක ජෝගි කරගත්තේ නෑ. මම මගේ ආර්ට් එක ගුණාත්මකව ප්‍රගුණ කළා. එතකොට ඒ වගේ වදන හසුරන්න බෑ සුද්ධරවත්. ඔයාලා දන්නවද මම මට කිව්ව සීන් එක කියන්නේ මම මේකෙන් අදහස් කරන්නේ කියන්නේ දැන් අර කල්ලෝනේ රැප් කරන්නේ. ඒකට මං කියන්නේ සුද්ධරවත් කියලානේ. ඒතකොට රැප් කරන සුදු එක්ක නෑ එමිනෝ. එතන මම එතන කියන්නේ ඒ දාසින් නේද? මාෂල් වල ඇත්තද? ඒ කියන්නේ ඇත්ත සිරාවටම ගත්තොත් මිස් මොකක් අහන්නද? රයිම් කරගෙන යද්දී ඉංග්‍රීසි වලින් රැප් කරන එක මාර ලේසි. සිංහලෙන් රයිම් කරනවා කියලා කියන්නේ පට්ට අමාරුයි. ඒ කියන්නේ ඔයාගේ මම දැකලා තියෙනවා මේ අකුරෙන් අකුර රයිම් කරන සීන් එක. ඒකෙන් තමයි මමත් පුරුදුනේ.
ඒ කියන්නේ මාරයි ස්කිල් එක සිරාටම මාරයි. ඒ අංගේ කලාව ගුණාත්මකව ප්‍රගුණ කළා මේ වගේ වදන් හසුරන්න බෑ සුද්ධරව. මේගොල්ලෝ බලන්න ඕනේ ලිරික්ස් බලන්න අර රයිමින් ඒව දාලා ලිරික්ස් තියෙන හැටි නේ. ඔව් මම ඇත්තටම මේ සීනක් කියන්නේ සෝරි මේ ඔය මම සොලොස් ලියද්දි ඔය හිටියේ නෑනේ ලංකාවේ. උතන මේ මම ඇත්තටම මේ මම ඒ ලෙවල් වලට වඩා මම ඔහගේ ලිරික්ස් ඇත්තටම මාර විදිහට ස්ටඩි කරා. ස්ටඩි කරලා තමයි එහෙම මට ලියන්න සෙට් උනේ. ඒකයි මේ ඒ කියන්නේ ඒක රැප් එහෙම අහන්න ඒ කියන්නේ ඉගෙන ගන්න අය ඉන්නවා නේද? ඒක මේ ලිරික්ස් ස්ටඩි කරා නම් ඒ කියන්නේ පොඩක් කියන්නේ ලිරික්ස් ටික දාගෙන බලුවා නම් තේරෙනවා. ඔව් මේක දනසර නෙමෙයි සුද්ධරවත්. තන්ත්‍ර ලියන ඉතිහාස ග්‍රන්ථ. ඒ කියන්නේ මම කියන්නේ දැන් ඉතිහාසෙට එකතු කරලා තින්නේ. රන් අකුරින් නොහැකි වෙනස මකන්න. ඒ කියන්නේ ලොකුවට ලියලා තියෙන රත්තරන් පාට අකුරකින් ස්ලෝකා කියලා මකන්න බෑනේ. හරිද? රන් අකුරින් නොහැකි වෙනස මකන්න. කෙන්ද උඹ ඉන්නේ පාත් වෙන කන්ද. කන්ද උඹට දරන්න පුළුවන්ද? ඒතර මම ඒ කියන්නේ කෙන්ද බලන් ඉන්නවා කන්ද පාත් වෙනකම්. ඒතර කන්ද කෙන්දෙන් ආවා. කෙන්ද උඹ ඉන්නේ පාත් වෙන කන්ද. කන්ද උඹට දරන්න පුළුවන්ද? මම පාත් වෙනකම් බලාගෙන ඉන්නවා. මම පාත් වෙන උඹට දරා ගන්න පුළුවන්ද? උඹට දරන්න පුළුවන්ද? අන්ද මන්ද වෙන කරනවා මන්ද. ඒක දෙපැත්තට ගන්න පුළුවන්. අන්ද මන්ද වෙන කාරණා මන්ද. අන්ද මන්ද වෙන කාරණා මන්ද. අන්ද මන්ද කාරණා මන්ද. මාව දන්නෝ මං ගංගාවක් වදන්. ඒ මාව දන්න කට්ටිය දන්නවා මම වදන් ගංගාවක් කියලා. මාව දන්නෝ මං ගංගාවක් වදන්. මං තමන්ම දන් දුන්න වෘතාන්තයක් හදන්න. ඒ කියන්නේ මම මේ ස්මෝගියෝ කියන එක හදන්න මම දන් දුන්නා කියලා කියන්නේ. ඒ කියන්නේ අර කෙවින් කියන එක කියලා නෑ. නෑ අත්තට නෑ. ඒ කියන්නේ මට වෙන කැරක්ටර් වෙන එකක් නෑ. දෙකම ඒතකොට මම තමන්ව දන් දුන්න වෘතාන්තයක් හදන්න එන්නේ මන් දකිනි කලම්බන් නම බවත්‍රා. මට එතන අර බවත්‍රට ෂවුට් අවුට් එකක් දෙන්න ඕන අර ටෙලිනාට්‍ය ඒ කියන්නේ ලංකාවේ ගිය බවත්‍රා කියලා අර එලියන් කෙනෙක් කියලා සීන් පොඩි කාලේ අර එහෙම සීන් එකක් තිබ්බා. ඒතකොට මේ අර ඒ සීන් එකෙන්ද මම කියනවා ඒක තමයි මට බවත්‍රන්නේ. ඔව් ඒකෙන් තමයි බවත්‍රාට එන්නේ. මම ෂවුට් අවුට් එකක් දෙන්නේ ඒකට. හැබැයි ඊට පස්සේ කට්ටියට බවත්‍රා සීන් එක දානවා. මන් දකිනි කලම්බන් නම බවත්‍රා. පහදන්නම් හදවත් තවත් පද බන්ද නෑ අවශ්‍යමත් අවසනයම නම රන්ද. ඒ කියන්නේ මට දැන් ඕක ලියාගෙන යද්දි හරිද අන්ද මන්ද වෙන කරනව මන්ද මම දන්නම ගංගාවක දන්නම දැන් මට එන ආතල් ඊට පස්සේ මට තව ලියන්න හිතෙනවා ඊට පස්සේ දැන් එහෙම කරන්න බෑනේ දැන් මල්ලි තමයි මට ඇවිල්ලා කියන්නේ මේ ෆීචරින් කරන්න කියලා ඒතර සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ෆීචරින් එකක් කරනකොට දැන් ඔයා හිතන දැන් මම ඔයත් එක්ක ෆීචරින් එකක් කරනවා කියලා මම ඔයත් එක්ක ෆීචරින් එකක් කරනකොට මම ඔයාගේ ට්‍රැක් එකේ මම රංගලා හරියන්නේ නැහැ ඒ කියන්නේ මොකද දැන් ඔයාගේ ට්‍රැක් එක එතකොට ඔයාව තමයි ඒවට සුද්ධ කරලා දෙන්නේ ඒක තමයි කරන්න ඕනේ හරි එතකොට එහෙම තමයි වෙන්න ඕනේ මම ඒක කිව්වේ ඒ කියන්නේ ඒක දැනුවත් වෙන තමයි මම ඒක කිව්වේ මම දැන් ගොඩක් කට්ටිය දන්නේ නැහැ ඒක එහෙම තමයි කරන්න ඕනේ එතකොට මේ දැන් එහෙම ලියන්න බෑනේ ඉතින් මම එතනින් නැවතුවා පහදන්නම් හදවත් තවත් පද බන්දා මට ඕන නම් තව ලියලා පහදන්නේ කොල්ලන් හේත් නෑ අවශ්‍යමත් අවසනයම නම රන්දා කමන්නේ මම නම තියලා තියෙන්නේ අවශ්‍යමත් අවසනයම රන්දා නෑ වස්කල සිදුරු පීවි ඇසින් හංගා සවන්වකි බරණත් දිවසින් බල ලංකාව ඔතන තමයි බාස් දෙක හරි බාස් දෙක කියලා කියන්නේ ඔතන තියෙන්නේ දැන් ඒ කියන්නේ ඒ කියන්නේ දැන් අර බරණ හරිද ඒ කියන්නේ මේ අවකන පිළිමේ හදලා තියෙන්නේ බරණ එතකොට මේ එයා ඒක පර්ෆෙක්ට් හදලා තියෙනවා. එතකොට මේ මම මේ කියන්නේ කතාව. එතකොට කතාවේ හැටියට මෙහෙම පර්ෆෙක්ට් දෙයක් කරන්න බෑ වස් වදිනවා. එතකොට එයාට වස් වදුනට පස්සේ එයා මේ එයාට කියන්නේ එයා ටග්ගා මතක් වෙලා එයා කලදුළු කරන්න යනවලු පිළිමේ උකන පිළිමේ. ඒ වුණාට මම හිතන්නේ ඒක මේ කරන්න බැරි වෙනවා. එයා කතාවේ තියෙන විදිහට එයා හතකට පැලිලා මැරෙනවා. ඊට පස්සේ තවතිසාවේ පහළ වෙනවා. ඔව් තවතිසාවේ ඉපදෙනවා. හරිද? දැන් කතාව. දැන් ඒ කියන්නේ එයා පර්ෆෙක්ට් එකක් කරලා තියෙනවා. හැබැයි යාට දැන් අර අතන මිස් වුණා. ඒතකොට දැන් තන්ත්‍රයක අහනවා දැන් මට හැමෝම කියන්නේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය කියන්නේ තන්ත්‍රයක තමයි තන්ත්‍ර තමයි රැප් එක කියලා. හැබැයි දැන් ඒ වුණාට ඒක නෙමෙයි රැප් එක. හරිද? ඒ කියන්නේ දැන් මගේ අනිත් රැප් වල නැති විදිහට මම ටෙක්නික්ස් එහෙම අඩු කරලා අඩුපාඩු තියලා ඒ පොඩි හිල් තියලා තියෙනවා. ඒ කියන්නේ මට පෙන්වන්න පුළුවන් ඒකේ එහෙම අඩුපාඩුවක් තියෙනවා කියලා. ඔව්. හරිද? දැන් ඒක මම රිලේට් කරා අතෙන්ට. ඊට පස්සේ ඒකයි කියන්නේ නෑ වස්කලා සිදුරු පීවැසි නංගා. දැන් ඒක පර්ෆෙක්ට් වගේ පෙවුනට.
ඒක පර්ෆෙක්ට් නෑ. හැබැයි ඒකට කාර් එක සාමාන්‍යයෙන් වෙන මම හිතන්නේ නෑ කියන්නේ කවුරු එල්ලෙම පෙන්නන්න බලන් ගියා මේ තියෙන මේ තමයි සීන් එක කියලා. ඒ කියන්නේ මගේ ටෙක්නික්ස් එක මට වෙන්න රැප් එකක් මගේ අරගෙන ඊට වඩා ලකුණු තියෙන රැප් එකක් මට පෙන්නන්න පුළුවන්. හරිද ඒකයි සීන්. එතකොට මේ මම එතකොට දැන් මම කියන්නේ නැවස් කළ සිදුරු පීවැසින් හංගා සවන් වැකි බරණත් දිවැසි බල ලංකාව කියලා. ඒ කියන්නේ දැන් මේක ඇහිලා බරණ බලනවා තවතිසා වින්ද ලංකාව මූ කවුද කියලා. ඇසින්නේ. අම්මෝ. ඒකනේ මේ ඔයාව තියාගෙන මෙහෙම ලිරික්ස් කරන්න ඕනේ නේ. අපි තායයක් කඩුවද? ලිරික්ස් කඩු. කඩුව තායයක්. කඩු. හරි ලකරි. මේ ඒක මොකක්ද දන්නවද? මේක අතයිලා මේ මම පට්ටාස සින්දුවක් කරලා. එතකොට මේක ඇවිල්ලා සමහරක් කට්ටිය මේ අප්පුඩ බලමු කමෙන්ට්ස් වල. කමෙන්ට්ස් බලමු. හරි. Happy New Year brother මගේ පැත්තෙන් යනවා. අපි ඇත්තටම අපි දෙන්නම ඉන්නවා ලයිව් නේ. ඒක තියෙනවා එකම දෙනවා අපි ඩබලම ඉන්නවා. සාද අවස්ථාව තියෙනවා මගේ ප්‍රශ්න අහන්න. මොනවාරි ඒකෙන් අපි කතා කරේ නැහැනේ. අපි කතා කරේ නැහැ දැන් සෑහෙන කාලෙක අපි කතා කරේ නැහැ. අවස්ථාව තියෙනවා මොනවාරි දැනගන්න දෙයක් තියෙනවා ප්‍රශ්න අහන්න පුළුවන්. සමාජ ගහන්න කවද්ද කියලා අල්තුනේ. ටොක්සික් බ්‍රේක් ඩවුන් කරන්න. සාර වැඩි බ්‍රෝ දැන් මේ බ්‍රේක් ඩවුන් කරන්න. ලව් ස්මෝකියෝ කියලා දාලා තියෙනවා. ඒකේ මාදරේ. නිදාසියගේ ලිරික්ස් කරලා උනලු. ඒක තමයි අපි මං අහන්න කියේ. Thank you. සමාජ ගන්න කව සමාජ ළඟදී ගන්න ඉන්න මම වතුරක් කරන්නේ. මම අතටම අහන්න යන්න හිටියට පස්සේ මේ ස්මෝගාගෙන් මේ නිදහසේ කියන්නේ ස්මෝගා කළා තියෙන මම ආසම ට්‍රැක් එක තාම රිලීස් කරලා නැහැ. ඊට අමතරව ඒ කියන්නේ නිදහසේ කියන ට්‍රැක් එකට මම මාර මාසයි. ඒක ගොඩක් වෙලාවට කට්ටිය හිතන එක මේ ගෑන් ළමෙක්ට කියන සීන් එකක් කියලා. කියන්නේ මේ එහෙම මොකක් හරි රිලේෂන්ෂිප් එකක එක්ස් කෙනෙක්ට හරි එහෙම නැත්නම් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට හරි එහෙම කියන සීන් එකක් කොමරි කාන්තාවට මේ එහෙම සීන් එකක් නෙමෙයි. අපි ඒක ආලා බලමු මේ ස්මෝකියෝගෙන් කඩන්න කියලා කියමු. ආදරේ කිංස් මොවා කියලා දාගෙන කලුනික දෙක ඒක මරු ගිනිගන්නේ රැප් එකේ බස් සෙන්ට්‍රිම්ස් දාලා මිස් යූ ගෑන් කියලා ගෑන් මේ හරි අත්‍තරම දැන් කට්ටිය ඉල්ලනවත් එක්ක මේ ස්මෝගා නිදහසේ ඕකේ හරිද මේ කඩමු නිදහසේ කඩමු දැන් ගෑල්ලමෙක් ස්මෝගේ කොන්සර්ට් එක කරන්න බෑද නියමයි මම කඩන්න මට තප්පරයක් දෙන්නවා මට මේ කඩු දුන්නොත් මේ කතා කරන්න හරි මෙහෙමයි සීන් එක හරිද මට කියන්න ඕගොල්ලෝ කැමතිද වාඩි වෙලා රැප් අහන්න ස්මෝගේ කොන්සර්ට් එක ඉල්ලනවා නෑ ඔව් अब බලමු වෙනස් විදිහේ කොන්සර්ට් එකක් කරමු තද නිදාසේ කඩමුද ඔව් නිදහසේ කඩමු අපිට මේ පස්සේ කමෙන්ට් එක අපි තියමු මේ ලියව එක නේ අර මෙහෙම සීන්නේ මම නිදාසේ එක ලිව්වේ රිහැබ් එකේ ඉන්නකොට එතකොට රිහැබ් එකේ මම මාස 14ක් ඉඳලා තියෙන්නේ. එතකොට මගේ ප්‍රයිමරි ට්‍රීට්මන්ට් ඉවර වෙලා මම හරිනම් මම එන්න ඕනේ ගෙදර. ඒ කියන්නේ ගෙදර එන්න ඕනේ කියන්නේ අපිට හෝම් ලීව් එකක් දෙනවා එහෙම. එතකොට දැන් මට ඒක පොඩ්ඩක් පරක්කු වුණා හම්බෙන්න. එතකොට දැන් ඒ වුණාට දැන් ඒ වෙලාවේ මට ඕනේ නිදහස. ඒ කියන්නේ මට දැන් ඒ කියන්නේ එතන ඇතුලේ රිහැබ් එක වුණාට අපිට යන්න මෙහෙම කරන්න බෑ. රිහැබ් එක කියන්නේ එතන ඉන්න ඕනේ. එතකොට මේ ඒකෙන් එළියට එන්න තමයි දැන් මට නිදහස තමයි ඕනේ. එතකොට මම ඒක තමයි කෙල්ලෙක්ට උපමා කරලා ලිවසින්තු. නිදහසට තමයි මම කියන්නේ ඒක. හරි.
එතකොට බැඳී යදමින් ඉච්ඡාබංගත්වයෙන් සුසුමන් ළමින් ඒ කියන්නේ මා බැඳී යදමින් ඉච්ඡාබංගත්වයෙන් සුසුමන් ළමින් කියන්නේ මාව දැන් මට හිමා හිර වෙලා තියෙන්නේ බැඳී යදමින් ඉච්ඡාබංගත්වයෙන් සුසුමන් ළමින් දැන් මම එළියට යන බලාගෙන හිටියේ මගේ බලාපොරොත්තු කඩ වුණානේ දැන් ඒකෙන් තමයි ඒකේ ඒ අවුලෙන් තමයි ඉන්නේ හරිද ඉච්ඡාබංගත්වයෙන් සුසුමන් ළමින් වැළලුණු අතීතය මතින් මං දෙගිඩියාවෙන් පා තබා යමින් ඒ කියන්නේ දැන් මගේ දැන් රිහැබ් එකට ගියාට පස්සේ මගේ අතීතය සම්පූර්ණ වෙනස් වෙනානේ එතකොට ඒ කියන්නේ මම එළියට එන්න වෙනම පුද්ගලෙක් වෙලා එතකොට වැළලුණු අතීතය මතින් මං දෙගිඩියාවෙන් පා තබා යමි කියලා කියන්නේ මම එතකොට මම ඒ වෙලාවේ මගේ ඔළුවේ අයිඩියා එකක් නෑ මම රිහැබ් එකෙන් එළියට ඇවිල්ලා මොනවද කරන්න කියලා ඒ දෙගිඩියාවක් වැළලුණු අතීතය මතින් මං දෙගිඩියාවෙන් පා තබා යමි අහිමි වූ ඇනමින් වැටේ කඳුළු බින්දුව ඇස්සගින් ඒ කියන්නේ ඇත්තටම ඒ විදිහට එහෙම කඳුළු බින්දුව වැටලා තියෙනවා මම බලන්න මාරේ හිතමු නැති වැත්තක් නේ එකයි සීන් එක සමහරක් වෙලාවට ඒ කියන්නේ ආටිස්ලා දෙන ඒ ලිරික්ස් වල ඔංගලා මල්ලි ඇවිල්ලා නෑ සර්ප්‍රයිස් එන්න සුබානුත්තවරුන්ටක් වේවා මේ අපි ලයිව් ඉන්නවා මේක නම් සිරාවටම සර්ප්‍රයිස් එකක් ඕකේ සර්ප්‍රයිස් එන්න මල්ලි ඕකේ හැපි නිව් ඉයර් සුබලුත් මේක ඇත්තටම මේ ප්‍රොමිස් අපි දන්නේ නැහැ එහෙම සීන් එක මේක නම් සර්ප්‍රයිස් කියන්නේ මේ අපි ලිරික්ස් කඩන සීන් එකක ඉන්න අම්මා මේ නිදහසී කඩන්නේ නිදහසී කඩන්නේ නිදහසී අයිතිකාරයා මම නෙවෙයි එන්න මේ නිදහසී අයිතිකාරයා කියන්නේ මේ නිදහසේ දැන් මේ යන්නේ මේ සින්දු පදයන් මේ ජින්ජර් මෙහෙන්න මේක නම් ඇත්තටම සර්ප්‍රයිස් Oh my god. Sorry. මූණට අදුවයි තියන්නේ. අයිසෙක් නිව්ටන්ට තමයි මොනවා හරි කියන්න ඕනේ. ඔයක හොයාගත්ත යන්නේ. Okay. Happy New Year. Happy New Year. කොතනද මම හිටියේ? හරි. එතකොට දැන් චින්චිය. මෙතන. අහිමි වූ නමින් වැටේ කඳුළු බින්දුව ඇස්සගින්. ඒ කියන්නේ දැන් මට ඒ තරම් නිදහස වැදගත්. ඒ කියන්නේ මේ වෙලාවේ මට එළියට යන්නම තමයි ඕනේ. මාස 14ක් තිස්සේ ඉර වෙලා එළියට යන්නම ඕනේ. වැටේ කඳුළු බින්දුව ඇසගින් ඇති බැඳීම කෙසේනම් මනින්දෝ ඇමයි තණ්හා ඇමයි රගා ඇමයි රතිත්. ඒ කියන්නේ මම ඒකට කොච්චර ආසද කියනවනම් ඒ තරම් ආසයි. ඒ කියන්නේ නිදහසට මම ඒ වෙලාවේ මට නිදහස ඒ තරම් ඕනේ. හරිද? එතකොට මේ ඇමයි තණ්හා ඇමයි රගා රතිත්. නෙත්තරුම් පුරයි දකින්න දිව්‍යංගනාවිය යලිත් වඩින්න. ඒ කියන්නේ මම ඒ තැනට දාලා තියෙන නිදහස. මම මගේ ඇස් ටික පෙරම් පුරානේ බලන් ඉන්නවා දිව්‍යාංගන අර මේ කවුද ස්වර්ණමාලිට කියනවා වගේ හරිද පෙරම් පුරයි දකින්න දිව්‍යාංගනාවේ යලිත් වඩින්න වැස්සක් වෙලා හයියෙන් වහින්න ඈත වෙන්න එපා ඉන්න ළඟින් ඒ කියන්නේ මම කියන්නේ ඒ තරම් මට ඕනේ හරිද ඈත වෙන්න එපා ඉන්න ළඟින් මොකද්ද බාරේ හඬවනවා බාරේ ඉන්න ළඟින්ම සෙනහක පිරිමදින්න ආදරෙන් හිස පිරිමදින්න සීමාවන් බින්ද දම හරින්න බැඳෙමින් මා සමගින් තදින්ම නවතින්නම ළඟින් මේ කියන්නේ ආදරෙන් හිස පිරිමදින්න සීමාවන් බින්ද දම හරින්න මේ කඩන්න ආදරෙන් හිස පිරිමදින්න සීමාවන් බින්ද දම හරින්න මට දැන් බාර් එකම තුලා කියන්නේ බැඳෙමින් මා සමගින් තදින්ම නවතින්නම ළඟින් ඉන්න හරිද ළඟින්ම ඉන්න ඇසේ නෙත්තගින් වැටුණු කඳුලලි පිසලමින් සිර වෙමින් තිබු සිතේ සුසුමන් පිටලමින් ඒ අර සිර වෙමින් තිබු සිතේ සුසුමන් පිටලමින් ඉන්න දිනේ එන තුරාමයි තමත් මම දින ගනින්නේ නිදහසේ මා සිප ගනින් මල්ලි මෙතන පිටවසට ඊට පස්සේ වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම් ඒ කියන්නේ නෑ කවල් තුන්දෙනා පස්සර යාලා පස්සර දාමු බලන්න මම නෑ කමන්නේ මාව නෙමෙයි අදාළව පුද්ගලයෝ දෙන්න තමයි අවශ්‍ය මාව වැඩක් අඩි 439 අවුට්පුට් මෙතනින් පෙන්නනවා නේ කී දෙනෙක් බලනවාද කියලා තද
ඒ ඔබේ ඇතර මාරනේ අපි තුන්දෙනා ගිය අවුරුද්ද මගේ මේ අවුරුද්ද අපේ කොහොමද ඉංග්‍රීසි කතා හරිනේ ඇත්තටම අපි කතා වෙලා ඉන්නේ මේක නෑ කියලා සර්ප්‍රයිස් නෑ මේ ටැක්සි එනවා ගිල වසනෝ මෙංගලෝ මාව තියාගෙන ඉන්න මේ ඩ්‍රයිවර් විදියට මේ උංගලන්ගේ ෂෝස් වලට ගහන්නයි එන්නේ මේ මන් තමයි ට්‍රාන්ස්පෝර්ට් සපයන්නේ හරි මම කඩන්නද කඩමු අමතක නෑ හරිද ඊට පස්සේ නෙත්පුර වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම කියන්නේ මම අර මම කලින් එක කියනවා වැස්සක් වෙලා හයියෙන් වහින්න කියලා මම මේකේ තමයි කියන්නේ වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම් නුඹ ලැබේ නම් නුඹේ නම සිනස්සෙමින් දැවෙන්නම් ඒ කියන්නේ ඔයා මට හම්බ වෙනවා නම් මම hina වෙවි පිච්චෙන්නම් ඒ කියන්නේ ඔයා මට හම්බ වෙන ඒ තරමට මට ඒ තරම් නිදහස ඕනේ නුඹේ නම සිනස්සෙමින් දැවෙන්නම් ගලා යන්න මගේ නහර පුරා මා මිය දෙන තුරා එමයි නහරවල යන්න මම මැරෙනකම් මට නිදහස ඕනේ අමිය දෙන තුරා එච්චරටම ඩෙස්පරේට් ගලා යන්න මගේ නහර පුරා මම මිය දෙන තුරා අන්න මට බාස් මතක කියන්න ඔය තුරා ඔන්නේ ඈතයි වල මොකද අසීමිත දුර ඒක ඇතයි වුණත් අසීමිත දුරක්ම බලන් ඉන්නේ නුඹ එන තුරා ඇතිනෙවි ගිනි සිලුවක් පාවින්නේ ඇනෝවේම හිතුවක් කරගෙන ඒවා මම දන්නවා ඈතයි කියලා මං ඒත් වයනකම් බලාගෙන ඉන්නේ ඊට පස්සේ එක තැනක් ආවා මල්ලි අම්මා විසිට් එකක් ආවා හරිද මල්ලි අම්මා විසිට් එකක් ආවා මට එදා පොඩි නිකන් පොඩි ස්පාක් එකක් ආවා අද මම එළියේ කියලා හරිද ඒක මිස්සුනා ඒ කියන්නේ ගෙනිච්ච නෑ ඊට පස්සේ ලියන්නේ ඇතිනෙවි ගිනි සිලුවක් පාවි මං දැක්ක ගිනි සිලුවක් එනවා වගේ නෑ ඇනෝවේම හිතුවක් කරේ නෑ ඒකින් දාස නේ හම්බුනේ ඇනෝවේම හිතුවක් කාරි මමලා එක බාරක් කියන්නේ මට විශ්සනවා නෑ ඇතින් එවි ගිනි සිලුවක් පාවින්නේ නෑ ඇනෝවේ මම හිතුවක් කාරේ හැඩ කරවමි නිරුවත් රාත්‍රී නිදාසී කළ මන සංක්‍රාන්ති ඒක දෙන්න මිදිසිලු රාමු සීමාවලින් ප්‍රාකාර කඩලු බවට හර වාලමින් දාහලේ කඳුළු වගුරු වාලමින් තාමත් නිදාසී සොයමින් මායමින් ඒ කියන්නේ මම කියන්නේ ප්‍රාකාර කඩලු වල කරන්න ඒ කියන්නේ ප්‍රාකාර කඩලු කරලා වාලමින් දාහලේ කඳුළු වගුරු වාලේ මම දාඩියලේ ලාඩියලේ කඳුළු වගුරගෙන තාම නිදාසී වාගෙන යනවා කියලා කියන්නේ නෑ ඔයා මේ ඔබ කරාද ලියද්දී බීට් එකකටවත් නෑ නෑ අන්න එක පොඩි කතාවක් තියෙනවනේ දැන් ඔව් ඒක ඒ කියන්නේ මම දැන් ඔක ලියද්දී දැන් මට ඇතුළේදී බීට් එකක් මුකුත් නෑ අනිත් එක මට එහෙම එක්ස්ට්‍රා ටයිම් එකක් මුකුත් හම්බෙන්නේ නැහැ රැප් ලියන්න ඒ ප්‍රෝග්‍රෑම්ස් මුළු ටයිම් ටේබල් එකක් තියෙනවා ඒතකොට ඒකේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා මම හොරෙන් තමයි ලියන්නේ ඔළුවෙන් බීට් එකක් يعني ඔළුවේ යන මෙලඩියට තමයි මම ලිව්වේ ලියලිවලා ඉන්නකොට කොමාරි මල්ලියාව විසිට් එකක් ආවේ ඔක්කොම මයික් ඔක්කොම බලු ටික අරගෙන ඇලිවලා අපි දැන් බීට් එකක් නෑ රෙකෝඩ් කරන්න හරි බීට් එක නැති හින්දා අපි දැම්මා මෙට්‍රොනෝම් එක අර ටක් 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 ඔබ දැම්මා ඒක විතරක් නිකන් දාලා මෙට්‍රොනෝම් එක දාලා ටෙම්පෝ එකට දාලා ඒකට රෙකෝඩ් කළා නෑ ඒකට රෙකෝඩ් කළා ඊට පස්සේ ඒක ගෙදර අරන් ඇවිල්ලා මල්ලි බීට් එක ගැහුවා සිරාවට එහෙම තමයි වුනේ ඔව් කොහොමද පාරයි ඔතකොට දැන් මේ ස්මෝකි ඔරිස් රැප් කරනවා කියලා ලයිව් කියලා ඔව් දන්ත ගන්න දෙන ගන්න ගාව වඩා ගාම් ගාව මම තන්ත්‍රික වර්ග කවන්න ගාම් ගාව ගාම් ගාව මේ නිකන්ද ගා එක පෙළ ගමු එක පෙළ එක ගමු පෙළ ගාව වාඩි ඇයි තරුංගනි මොකද වැරද්ද ඇස් වහගෙන එපැණි ඇත්ත පොරු පිළිගන්න එකද පැවැත්ම මුල වෙන බව දැනිලම නැද්ද ටික දෙන තමයි විඳින්නේ වැස්ස සුළු දෙන නැගෙන නොපෙනෙන පැත්ත මම හඳුනමි මගේ හද ගැස්ම නවතින්නේ නෙමෙයි මම පව කර ඇතම්ම හරි යදන් කඩන් යති හරි අදින් මනෙන් වඩි හරි අස බලන් සගින් අපි නවන් නැඩොන් හරි අපි බර අවි අපි වදානි හරි යදම් කඩන් යදි හරි අදි මනෙන් වඩි හරි අස බලන් සගින් අපි නවන් නැඩොන් හරි අපේ වදම් බර
අවි Hey, Hari. Baragene Masi, Resivene api. Velavade Hari, Mage Paranyami, Galayana nadi. Nonavadi Saki, Paranake namarala ipuduna mayali. Kunatu and Nihandai, Wadan Viralai. Very, very negative of Matama, Vitarai. Adia Tiane Udda Honda Hitalai. Alan Nilam Hari Matera, Tialai. Yantra Mountain Neve Meva, Tantra. Budukari Yonge Galave, the Vastra. Vaya Sutta Vedi, Deval Deka. Meka Chitra Vacha And. Nemang, Tibe Naban Karte Ridi, Hand. Eganana Nana Reka. Aswali Neme Pene At. Gani Mage had the Gasma. Nawahina Barda Parta Jati, Ekale Deme Rusty Yadu Party, Usagas Navenda Deng Hamavi, Apiva Karagani Umbala Nasarani. Mage Parana Purdu Mama Baladavi. Etene Yalu Api Muduna Dayavi. Isima Dekata Mama Nasi Mavi, Mage Hadin Me Vadankiavi, Hari. Hari. Yadam kadang yadi. Hari. Hari. Adi maning vadi. Hey, Hari. Hari. Asa balan sagi. Api nawan nado nari. Api Valan Bara avi. Yeah, Hari. 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 Yeah, Hari. 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 Yeah, Hari. 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 Api Valan Bara avi. Api Nava Nado Nari, කාගෙන්ම තහන්න මං හරිද මම හරින්න මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කාට හරි මනින්න කලින් කන්නඩි බැලුවන වඩ හරි වැරදි තීරණ කොගෙන හිත මග හරි ගුණර නුගුණ වෙන යම තතගවි මල්ලිම සැරිය සිරසතිය සල්සවි විනසකාරී පිරිසංගීත රස වනසවි උන්නසන බැසමේ අසම සම බර අබි උන් කිව්වේ අතරි දරගන්න බැරි වූ විට දුක දැකෙදි මනි නුදමු වැනි මුසිල උන්ට පුදන උන් තිනවා මැටි බුදින පිරිතැහෙන විට යකුන්ට බැරිලු ඉන්න උඹලා කද්දි මොල අපි සුද්ධ කළා වලෙන් එන්න ගොඩ අපි යුද්ධ කළා කලව ගුණාත්මකව ප්‍රගුණ කළා මේ වගේ වදන සුරණ බෙද සුද්ධරවත් තන්ත්‍ර ලියන මිතිහාස ග්‍රන්ථ රන්න කුරිනු හැකි වෙනසෙම කන්න කෙන්ද උඹ ඉන්නේ පාත් වෙන කන්ද උඹට දරන්න පුළුවන්ද අන්ද මන්ද වන කරනව මන්දම දන්න මගංගව පදන්ම තමන්ව දන් දුන වෘතන්තක දන්නේ නෙමන්දකිනි කලම්බන් නම බවත්‍ර පදන්නමදවත් තවත් පද බන්ධන අවශ්‍යමත් අවසනෙම නම රන්දන වස්කල සිදුරු පියවිය සිනංග සවන්මකි බරණ දිවසි බල ලංකාව හරි හරි යදම් කඩන් යදි හරි හරි අදිම්මානෙන් වඩි හරි හරි asa balan sagi abi nawan nado nari Api Valan bara abi ye hari 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 You're no longer. Me, besides, what are the plans then? Bisasi apeni Up here, January concert ගහනවා. බලමු දාය පොඩක් කමෙන්ට්ස් කියලා. තාම නැද්ද? ගොඩක් තියෙනවානේ. දසිසේ සපක් ගන්න ඕන මානසික එක ට්‍රැක් එකක් කරමුද බොස් කියලා දාලා තියෙනවා. අඩෝ වාජී කියලා දාලා තියෙනවා. දැන් මේ මොනවද කියලා ඇස්ස. මේකේ වීඩියෝ වෙනවද? ඔව් ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන් මොනවද දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න මම ඒ කියන්නේ අහන දේවල් ඔක්කොම උත්තර දෙනවා ස්මෝගේ කොන්සර්ට් එකක් ගන්න බැරිද පුළුවන් පුළුවන්. ඔව් මානසික ෆිට් ස්මෝගියෝ බලමු කිං මේ කමෙන්ට් එකේ රිප්ලයි එකද ඒ වගේ මට මොනවද දෙනෝ හෙලෝ කොහෙද ඉන්නේ දුබයි ඉන්නේ දුබයි ඔව් මානුෂ what's up මානසික ආවි මානුෂ කොහෙද ඉන්නේ කියලා අපි ගෙදර ඉන්නේ කල්නික දෙක එනවද දෙන්න කල්නික දෙක කවද්ද ඒක කියන්න යෝ ඒක රාශි මේක වාසි ඩොගි what's up වගේ ප්‍රශ්නයක් කරන මර්ච් රීස්ටොක් කරන්නේ නැද්ද කරනවා අලුත් දෙයක් කරනවා. මං කියන්නම් ඉතින්. අපේ සතිය වයේදී ඔව් කල්නික දෙක ගැන අපි සලකලා බලනවා. ඒ කියන්නේ කල්නික දෙක දෙනවා. කේම කෙන ගෙතරාද විකාරද බ්‍රෝ විකාරද ඒ සීන් එක බ්‍රෝ හිතුවක්කාරේ
One and only Smokey. Yes sir. Oh, ටෙක්නික් එකක් උගන්වමු. ටෙක්නික් එකක් උගන්වමු. ඔයාලා කැමතිද ඉගෙන ගන්න ටෙක්නික් එක? හැබැයි මේ වෙලාවේ මෙතන නෙමෙයි මම අද දවල්ට ලයිව් එකක් ඇවිල්ලා මම ටෙක්නික් එකක් කියලා දෙන්නම්. පිළිවෙලට. ඔව්. ඔතන කට්ටියක් දන්නවා. ඔතකට මේක මේ ඔව්. ආසා කට්ටියක් වෙනවා නේද? එංගලන්ට මිනිස්සු එකක් යනවා. ඉගෙන ගන්න පුළුවන්. මිතුරු ඉන්න කාලේ ලිව්ව වෙන රැප් මොනවද? කාමින්. ඒ කාලේ ලිව්ව ගොඩක් ඒවා කාමිනී ලිව්වා. එතකොට තව මිතුරු කියලා එකක් මිතුරු නෙමෙයි. මම ශවින්ක එක්ක කරපු සින්දුවක් තියෙනවා. සිප ගන්න ලිපියකින්. ලිපියකින් කියලා සින්දුවක් තියෙනවා. දාපු නැති සින්දු. සින්දු. දාපු නැති සින්දු ගොඩක් තියෙනවා. මම බට්සාසයි. මම ඒක මම සෙන්ටර් එකේ ඉඳන් එනකොට මම ඇල්බම් එකක් හදාගෙන ආවා. කලුණියක් ලිව්වේ එහෙදිනේ. නෑ කවුරුනිකමයි ලියලා. නැදි මාලේ ඉන්නෝට ලිව්වේ. තව ටිකක් සින්දු ගොඩක් තිබ්බනේ. යෙහෙලි. යෙහෙලි නෑ යෙහෙලිත් එක ස්මෝක මේ දැන් ඒ දවස්වල තිබ්බ ලයිෆ් එකයි දැන් තියෙන ලයිෆ් එකයි ගැන මොනවද හිතන්නේ දැන් පුල්ලා කරලා උඩ යටිකුරු උඩ යටිකුරු ඩිස් එක ගැන මොන ඩිස් එකද මොන ඩිස් එක මෙන්න යනවා චින්ටු මොන ඩිස් එක ගැනද white cover is actually so pretty oh thank you බොහොම ස්තුතියි ආසම තුන ආදරේ මේවා දන්නවද මින්ඩරු මේ මාරසින් නැත්තේ නම අපි දෙන්න එක වගේ කිස්මිතුරුවලට ලිපියකින් දන්න සිින්දු මානුස දන්න Happy New Year smoke කියලා මේ Happy New Year bro Happy New Year ඔයාලට Happy New Year තමා ඒක සීන් එක of course technique need bro කියලා රැප් පහල ගොඩක් දේවල් තේරුම් ගත්ත කෙනෙක් thank you ස්මෝකියෝ හදවතින් ඉතින් ඒක සීන් එක ඩිස් එක ගැන කියන මොන ඩිස් එකද කියලා කියන්නේ නිදා ගන්න නැද්ද කියලා අපි ලයිව් වෙනකොට අවුල්ද සෙට් වෙන්නේ නැද්ද නිදා ගන්න නැද්ද කියලා තාම දෙකයි වෙලාව. අපිට තව දෙකයි වෙලාව වෙලාව දැන් තමයි. අපිට ඈට තමයි වැඩ කරන්නේ ඒක සීන් එක නයිට් අවුල් නයිට් ඇවිල්ලා. හරි. ඇවිල්ලා ඔව්. විනාඩි 20 30 දෙනවා. මං ගිහලා එන්න දෙනවා. එහෙනම් මේ හරි. ආදරේ හරි අන්දරේ. see you. බලුතා බුද්දා. එන පස්සනේ හරි thank you. බලුතා දැක්කේ? සෙට් එක